කියලා පිළිගන්නවා අපේ අලුත්ම SL Movie Mind YouTube channel එකට. ඔන්න ඉතින් අපි ගිහපු විදිහට Supernatural season 2 එකේ 4 වෙනි episode එකත් අරගෙන ආවා. කලින් episode එකේදී අපි දැක්කා ඩීන් හා සෑම් එකතු වෙලා මිනිමරු හන්ටර් කෙනෙක්ගේ අසරණ වැම්පයර්ලා ටිකක් බේරාගත්තු විදිහ. guys අද කතාවට යන්න කලින් ඔයගොල්ලන් Supernatural දෙවෙනි කතා මාලාවේ 3 වෙනි episode එක බැලුවේ නැත්නම් ඔය දකුණු අත පැත්ත උඩින් පෙනෙන කාඩ් එක ටච් කරලා අනිවාර්යෙන් මේක බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ super TV series review බලන්න කැමති අපේ channel එකට එකතු වුණ අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු අද episode එක පැත්තට. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා ඇන්ජලා කියන ගෑනු ළමයා සාලමේස ගාව වාඩි වෙලා ගොඩක් දුකින් අඬ ඉන්නේ. නීල් එයාගේ යාළුවා හිත හදන්න බියර් බෝතලයක් කරලා දෙනවා. ඒ වෙලාවේ එයා කියන්නේ මම හොඳින් ඉන්නවා කියලා. ඒ වෙලාවෙම ඉස්සරහ දොරට කවුරු හරි අයියෙන් තට්ටු කරන සද්දයක් එනවා. ඒ ඇවිල්ලා ඉන්නේ ඇන්ජලාගේ පෙම්වතා මැට්. එයාගේ ඇතුළට බලෙන්ම ඇවිල්ලා ඇන්ජලා එක්ක කතා කරන්න ඕනේ කියලා කෑ ගහනවා. ඒත් එතකොටයි එයා දන්නේ ඇන්ජලා ඒ වෙනකොටත් ගෙදරින් ගිහින් කියලා. ඇන්ජලා අඬ පාරේ කාර් එක පදවනවා. එයා වාහනේ පදවනවා කියලා එයාට 100ක් නැහැ. ඒ වෙලාවේ එයාගේ ෆෝන් එක රින් වෙනවා. ඒ මැට් එයා ඇන්ජලාගෙන් සමාව ගන්න හදන්නේ. ඒ හින්දා ඇන්ජලාගේ අවධානය පාරෙන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ෆෝන් එකෙන් දෙන්න රණ්ඩු වෙන ASCII කාර් එක පාරෙන් ඉවතට පැනලා එක සැරේම ලොකු බැම්මක හැප්පෙනවා. වීදුරු කුඩු වෙලා හැමතැනම විසිරෙනවා. ආපහු කාර් එක දිහා බලද්දී ඇන්ජලා මැරිලා. එයාගේ ඔළුව ස්ටීරියන් වීල් එක උඩ වැටිලා තියෙනවා. කටින් ලේ ගලලා ෆෝන් එක උඩට වැටෙනවා. මැට් තාමත් කෝල් එකේ එයා බයෙන් පිස්සුවෙන් වගේ ආයෙත් ඇන්ජලාගේ නම කියලා කෑ ගහනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ඩීන්වයි සෑම්වයි. සෑම්ට තමන්ගේ අම්මට ගෞරව කරන්න ඕන නිසා සෑම් සාඩීන් දෙන්න අම්මගේ සෝන බලන්න කාර් එකේ යන ගමන් ඉන්නේ. ඒත් ඩීන් හිතන්නේ ඒක තේරුමක් නැති වැඩක් කියලා. මොකද ගෙදර ඇතිරුණු ගින්නෙන් පස්සේ අම්මගේ ශරීරයේ මොනවත් ඉතුරුනේ නැති නිසා එතන තියෙන්නේ මාමා හදපු සෝන් කොටක් විතරක් නිසා ඩීන් කියන්නේ එතනට යන එක තේරුමක් නැති වැඩක් කියලා. ඩීන් කියන්නේ රෝඩ් හවුස් එක පැත්තට ගිහින් අපි අර යක්ෂයාව හොයන එක දිගටම කරමු කියලා. ඒක නිසා සහෝදරයෝ දෙන්නා මේ වෙලාවේ රණ්ඩු වෙනවා. ඒ සෑම් කොහොම හරි යන්න ඕන කියලා බල කරනවා. අවසානයේ අයියමලෝ දෙන්නා අම්මගේ සෝන් බිමට යනවා. අම්මගේ සෝන ගාව දන ගහගෙන සෑම් පොඩි වලක් කාරලා වල ඇතුළට මාලා දෙකක් දානවා. ඒ යාගේ තාත්තගේ ඒවා. සෑම් හිතනවා තාත්තට ඒක අම්මට දෙන්න ඕන වෙන්නේ නැති කියලා. එයා හරිම දුකෙන් අම්මගේ සෝන දිහා බලාගෙන ගොඩක් දුකෙන් මම ඔයාට ආදරෙයි අම්මේ කියලා කියනවා. guys මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන් දාන like එක comment එක මගේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්න මට ලොකු හයියක් වුණ නිසා. එහෙනම් අපි ආයෙත් යමු කතාව පැත්තට. මේ අතර ඩීන් අම්මගේ සෝන පැත්තට යන්නේ නැතුව එහාට මෙහාට ඇවිදිනවා. එයාට පේනවා මෙතන තියෙන ගහක් මැරිලා යනවා. ඒ ගහ වටේට රවුමක හැඩයට මැරුණු තනකොළ තියෙනවා. ගහ ගාව තියෙන සෝන දිහා බලද්දී දකිනවා මැරුණු මල් පොකුරු. මේවා අශුද්ධ භූමියක ලකුණු. ඒකෙන් ඩීන්ට සැකයක් වගේම මුත්තක් දෙනවා. සෝන් මේ බාරකරු එක්ක කතා කරද්දී ඩීන් දැනගන්නවා ඒ සෝන අයිති ඇන්ජලා මේසන් කියන ළඟම තියෙන කොලෙජ් එකේ ඉන්න ශිෂ්‍යයාවකට කියලා. ඒ අර කතාව පටන් ගන්නකොට පෙන්නපු කෙල්ල. එයාගේ අවමංගල්‍ය පවත්වලා තියෙන දවස් 3කට කලින්. අර මැරුණු තනකොළ ගැන ඇහුවම බාරුකරු කියනවා ඒක උනේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ කියලා. ඩීන් මේ වෙලාවේ සෑම්ට බල කරනවා මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. හැබැයි සෑම්ට මේක පුදුමයක්. විශේෂයෙන් මෙහෙම තැනකදී ඩීන් මේ වගේ දෙයකට පැටළුණු එක ගැන සෑම්ට හිතෙන්නේ ඩීන් තමන්ගේ හිතේ තියෙන දුකෙන් බේරෙන්න බොරු දෙයකට අවධානය දෙනවා කියලා. කොහොම වුණත් එයා ඩීන් එක්ක කොලෙජ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන ඇන්ජලාගේ තාත්තව හම්බ වෙන්න යන එකට එකඟ වෙනවා. සෑම් සහ ඩීන් තමන් ඇන්ජලාගේ යාළුවෝ කියලා බොරුවක් කියාගෙන ශෝකය ප්‍රකාශය කරන්න ආචාර්ය මේසන් ඒ කියන්නේ ඇන්ජලාගේ තාත්තා ගාවට යනවා. සහෝදරයෝ දෙන්නට එයාගෙන් ලොකු තොරතුරක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එතනදී ඩීන් ගැසකට එනවා පැරණි ග්‍රීක මිත්‍යා කතා ගැන තියෙන අමුතු පොතක්. ඩීන් මේ පොත ගැන අහද්දී ප්‍රොෆෙසර් කියනවා එයා ඒක පාවිච්චි කරන්නේ පාඩම් උගන්වන්න කියලා. පස්සේ මොටෙල් එකට ඇවිත් තාත්තගේ ඩයරිය බලන ගමන් ඩීන් ස්ථිරවම කියනවා ඇන්ජලාගේ සෝන ගාව මොකක් හරි අద్භූත දෙයක් වෙනවා. අපිට තව මේක අහුනේ නැහැ කියලා. මොකද මොකක් හරි දෙයක් නිසා තමයි ඒ තනකොළ අශුද්ධ භූමියක් බවට පත් උනේ. ඒ වෙලාවේ සෑම් ඩීන්ට කෙලින්ම කියනවා ඔයා දෙමාපියන් ගැන හිතන එක මගහරින්න බොරු හොල්මන් කේස් එකක් මවාගෙන ඉන්නවා කියලා. ඒකට ඩීන්ට හොඳටම කේන්ති යනවා. එයා තමන්ගේ ජැකට් එකයි යතුරයි අරගෙන තරහෙන් කාමරෙන් එළියට බහැලා යනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා මැට් එයා හිතේ අවුලෙන් සෝෆා එක උඩ වැතිරිලා. එයාගේ ඇන්ජලාගේ පරණ වීඩියෝ බලනවා. එයා බියර් එකක් ගන්න නැගිටිනවා. මේ වෙලාවේ කෝෆි ටේබල් එක උඩ තියෙන පැලෑටිය එකපාරටම මැලවිල මැරිලා යනවා. මැට් ආපහු සෝෆා එකේ වාඩි වෙලා ඇන්ජලාගේ මූණ ළඟට පේන තැනකින් වීඩියෝ එක නවත්තනවා. ටීවී එක දිහා බලද්දී යාට පේනවා එයාගේ පිටිපස්සෙන් ඉන්න ඇන්ජලාගේ සුදු පාට ඡායාව. එක සැරේම එයා පිටිපස්සේ හැරිලා බලනවා. ඒත් එක්කම එක සැරේම මැට්ව කවුරු හරි
මරලා දානවා. ඩීන් තව හොඩුවාවක් හොයන්න ඇන්ජලාගේ ගෙදරට හොරෙන් පනිනවා. එයාට ගෙදරදී ඇන්ජලාගේ රූම්මේට්ව මුණ ගැහෙනවා. එයා එක්ක කතා කරන් ඩීන් වාඩි වෙනවා. එයා අඬන ගමන් ඩීන්ට කියනවා ඇන්ජලා සහ මැට් කියන්නේ සතුටින් හිටපු ජෝඩුවක් කියලාත් එයාලට වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ කියලා. ඒ වගේම එයා කියන්නේ දැන් මැටුත් මෙරිලා. පේන විදිහට එයා ඊයේ හවස තමන්ගේ බෙල්ල කපාගෙන සියදිවි හානි කරගෙන කියලා. මේ වෙලාවේ ඩීන් අහනවා මැට් ගැන මොනවා හරි විස්තර තව දන්නවද කියලා. එයා කියන්නේ මැට් මැරෙන්න කලින් ඇන්ජලාගේ ඡායාවක් හැමතිස්සෙම පෙනුණා කියලා මැට් එයාට කිව්වා කියලා. පස්සේ ඩීන් එයා නැවතලා ඉන්න මොටෙල් එකේ කාමරයට එද්දී සෑම් මෙතන ඉන්නවා. ඩීන් සෑම්ට කියනවා මැට් ඊයේ රෑ තමන්ගේම බෙල්ල කපාගෙන කියලා. මැරෙන්න කලින් එයා ගියේ තැන ඇන්ජලාව දැකලා තියෙනවා වගේ කියලාත් කියනවා. ඩීන් මැට්ගේ ඇපාර්ට්මන්ට් එක පරීක්ෂා කරලා බැලුවම සෝන් බිමේ වගේම මැරුණු පැලෑටි ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඒ මදිවට මැරුණු ගෝල්ඩ් ෆිෂ් කෙනෙකුත් ඉඳලා තියෙනවා. එයාට තියෙන අනිත් එකම හොඩුවව තමයි ඇන්ජලාගේ ඩයිරිය. එයා එක ගෙදරින් හොරකම් කරගෙන ඇවිත්. පස්සේ ඇන්ජලා සහ මැට් අතර ජීවිතේ කොහොමද කියලා හොයලා බලන්න සහෝදරයෝ දෙන්න ඇන්ජලාගේ තවත් යාළුවෙක් හම්බ වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා සෑම් සහ ඩීන් ඇවිල්ලා ඉන්නවා උපදේශකවරු දෙන්නෙක් විදිහට නීල්ගේ ගෙදරට. නීල් කියන්නේ ඇන්ජලාගේ හොඳම යාළුවෙක්. නීල් ඇන්ජලා ගැන කතා කරන්න අකමැති වෙනවා. හැබැයි එයා කියනවා මැට් මැරුණේ දුක නිසා නෙවෙයි වරදකාරී හැඟීම නිසා කියලා. මැට් වෙන ගෑනු ළමයෙක් එක්ක ඉන්නවා ඇන්ජලාට අහම්බෙන් දෙක ගන්න ලැබිලා තියෙනවා. ඒ දවසේ තමයි ඇන්ජලා මැරුණේ කියලාත් කියනවා. සෑම් ඩීන් මේ වෙලාවේ හිතන්නේ ඇන්ජලාගේ ආත්මය මැට්ගෙන් පලිගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. පස්සේ සහෝදරයෝ දෙන්න ඇන්ජලාගේ සිරුර ඉතුරු කොටස් පුච්චලා එයාගේ ආත්මයට සැනසීමක් දෙන්න සෝන් බිමට යනවා. එයාලා සෝන හරලා බලද්දි දකින්න ලැබෙන්නේ හිස් පෙට්ටියක් විතරයි. ඊළඟට අපිට පෙන්නනවා නීල් තමන්ගේ බේස්මන්ට් එක යටට යද්දී ඇන්ජලාගේ ආත්මය ඇඳක් උඩ වාඩි වෙලා ඉන්නවා. එයා නැගිටලා පොඩි හිනාවක් දානවා. එයා නීල්ට කියනවා එයාට නීල්ව ගොඩක් මතක් වුණා කියලා. ඇන්ජලාගේ ආත්මය නීල් ගාවට ඇවිත් එයාව දිගටම කිස් කරන්න ගන්නවා. මේ වෙලාවේ සෝන් බිමේ ඉන්න සෑම් සහ ඩීන් දකිනවා මිනි පෙට්ටියේ පියන ඇතුළත කැටයම් කරලා තියෙන සංකේතයක්. ඩීන් කියනවා එයා මේ වගේ සංකේත මීට කලිනුත් දැකලා තියෙනවා කියලා. සෑම් සහ ඩීන් ඇන්ජලාගේ තාත්තව හම්බ වෙලා මේ සංකේතය ගැන ප්‍රශ්න කරනවා. ඩීන් ඉන්නේ ගොඩක් කේන්තියෙන් ආචාර්ය මේසෙන් කියනවා මේ සංකේත මලවුන් නැගිටවීමේ යක්ෂ පූජාවක කොටසක් කියලා. මේ වෙලාවේ ඩීන් කියන්නේ අපි මෙතෙන්ට එන්න කලින් ඒ ගැන හොයලා බැලුවා. මේකෙන් කියන්නේ පැරණි ග්‍රීකයන් මේ සංකේත පාවිච්චි කරලා තියෙන්නේ මලවුන් එක්ක සංවේදනය කරන්න වගේම මල සිරුරු වලට පණ දෙන්න. ඩීන් එයා ආචාර්ය මේසෙන්ට චෝදනා කරනවා මේ පූජාව පාවිච්චි කරලා ඇන්ජලාට පණ දුන්නා කියලා. ඒ වගේම එයා තර්ජනය කරමින් මැරුණු දේ මැරිලම තියෙන්න ඕනේ කියලා කෑ ගහනවා. ඩීන් ටිකක් කේන්තියෙන් ඇන්ජලාව හංගලා ඉන්නේ කොහෙද කියලා ආචාර්ය මේසන්ගෙන් අහනවා. ආචාර්ය මේසන් පොලිසියට කෝල් කරන්න යද්දී සෑම් ඩීන්ට පෙන්නනවා ගෙදර තියෙන පැලෑට හොඳින් තියෙන නිසා ඇන්ජලා මෙහෙ නෑ කියලා. ඒක නිසා ඩීන් තරහෙන් ගෙදරින් එළියට බහිනවා. සෑමුත් එයා පස්සේ යනවා. එළියට ආවට පස්සේ සෑම් මායමත් ඩීන් හැසිරෙන විදිය ගැන ප්‍රශ්න කරනවා. සෑම් කියන්නේ ඩීන් මම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මිනිස්සුયો ඔයා මාව හොඳටම බය කරනවා කියලා සෑම් ඩීන්ට කියනවා. ඒත් ඩීන් ඒ ගැන කතා කරන්න අකමැති වෙනවා. එයා කියනවා එයාට එයා ගැන බලා ගන්න පුළුවන් කියලා. ඩීන් කියන්නේ එයා පිළිගන්නවා කියලා ඒ වෙලාවේ මම මෝඩයෙක් වගේ හැසිරුණා කියලා. හැබැයි අපිට මීට වඩා හිතන්න වැදගත් දේවල් තියෙනවා කියලාත් කියනවා. එයාලට දැන් සෝම්බියෙක් වගේ කෙනෙක් මුණ ගැහිලා තියෙන නිසා ඒක මරන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනේ කියලාත් කියනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා නීල් සහ ඇන්ජලාගේ ආත්මය ලොකු කතා බහක ඉන්නවා. මේ දෙන ටිකක් ලං වෙලා තමයි ඉන්නේ. නීල් ඇන්ජලාගෙන් අහන්නේ ඔයා මැට්ව හම්බ වෙන්න ගෙදරින් එළියට ගියාද කියලා. ඇන්ජලා කියන්නේ නෑ කියලා. ඒත් ඇන්ජලා ඇත්තමද කිව්වේ කියලා නීල්ට හරි විශ්වාසයක් නෑ. පේන විදිහට ඇන්ජලාගේ ආත්මය කරන දේවල් නීල් හරියට මොකුත් දන්නේ නෑ. මේ වෙලාවේ ඇන්ජලාගේ ආත්මය නීල්ට කියන්නේ ඔයා තමයි මට ගොඩක් ආදරය කළේ. ඒකනේ ඔයා මාව ආයෙත් ගෙන්නුවේ කියලා. පස්සේ සහෝදරයෝ දෙන්න බලනවා ඇන්ජලාව මරන්න ක්‍රමයක් හොයන්න. හැබැයි සෑම් කියනවා ඒක කරන්න බෑ කියලා. මොකද ඇවිදින මලේ මිනි මරන්න ක්‍රම 100 ගාණක් තියෙන හින්දා. ඒ වයින් ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියලා එයා දන්නේ නෑ. මේ හැම ක්‍රමයක් අතරම පොදු දෙයක් නැති වුණත් සමහර ඒවල කියලා තියෙනවා රිදී වලින් ඒ ආත්මේ මරන්න පුළුවන් කියලා. සෑම් කියනවා එයාලට ඇන්ජලා පණ දීපු කෙනාව හොයාගන්න ඕනේ කියලා. ඩීන් විශ්වාස කරන්නේ ඒකට වග කියන්න ඕනේ නීල් කියලා. ඇන්ජලාගේ ඩයිරිය ලියලා තිබුණු විදිහට නීල් කියන්නේ මට අඬන්න පුළුවන් නීමු රිසා. මැට් එක්කම මොන වගේ දෙයක්ද විඳවන්නේ කියලා එයාට හොඳට තේරෙනවා කියලා. මේ දේ නිසා ඩීන් සැක කරනවා නීල් තමා ඇන්ජලාව ආයෙත් ගෙන්නුවේ කියලා. ඒ වගේම එයා කියන්නේ නීල් ආචාර්ය මේසන්ගේ සහායකයා නිසා එයාට අර ආචාර්ය මේසන් ගාව තිබ්බ හැම පොතක්ම බලන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් මේ ගැන පරීක්ෂා කරන්න සහෝදරයෝ දෙන්න යනවා නීල්ගේ ගෙදරට ගන්න එහෙමත් අරගෙන. එයාලා බේස්මන්ට් එක පරීක්ෂා කරද්දි තේරෙනවා ඇන්ජලා එතනින් ගිහින් කියලා. ඒ වගේම එයා කාව හරි මරන්න යන්නේ නැති කියලා සෑම් හිතනවා. ඩීන් කියන්නේ ඇන්ජලාට මරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාගේ රූම්මේට් ලින්ඩ්සේ කියලා. මොකද මැට්ගේ මරණය ගැන ලින්ඩ්සේ ගොඩක් දුක් වුණු නිසා. එයා සමහර විට මැට් එක්ක ඉඳපු කෙල්ල වෙන්නේ නැති කියලා ඩීන් සැක කරනවා. මේ වෙලාවේ ලින්ඩ්සේ ඇන්ජලාගේ මැට්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නවා. එයාට ඉස්සරහා දොරෙන් සද්දයක් එනවා. ලින්ඩ්සේ ඉස්සරහට ගිහිල්ලා දොර ඇරලා බැලුවත් කවුරුවත් එළියේ
නෑ. ඒත් එක සැරේම ලින්ස්ගේ පිටිපස්සෙන් ආපු ඇන්ජලා යාට පහර දෙන්න ගන්නවා. ගයිස් ඉතින් අද කතාව ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දිගටම මේ විදිහේ මූවීස් රිව්යු බලන්න කැමති නම් අපේ SL Movie Man YouTube channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන් එහෙම කළොත් තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ. හරි අපි ආයෙත් එන කතාව පැත්තට. ලින්සි එතනින් දුවලා බේරලා යන්න හැදුවත් ඇන්ජලා ලින්සියට කතුරකින් පහර දෙනවා. එයා කතුරෙන් ලින්සියට දෙපාරක් අනින්න හැදුවත් ඒ දෙපාරම වරදිනවා. ලින්සි ඇන්ජලාට බිම වැටෙන්න පයින් ගහනවා. ඇන්ජලා බිම වැටෙනවත් එක්කම එයාගේ අතේ තියෙන කතුර කෙලින්ම ඇන්ජලාගේ පපුව පසාර කරගෙන යනවා. තමන් කරපු දේ ගැන ලින්සි ඉන්නේ හොඳටම බය වෙලා. එයා ඇන්ජලාව හරවලා බලනවා. එයා ඉන්නේ දැන් හරියට මැරිලා වගේ. එකපාරටම ඇන්ජලා S2 ඇරලා ලින්සිගේ බෙල්ලෙන් අල්ලගෙන එයාගේ පපුවෙන් කතුර ඇදලා ගන්නවා ලින්සිව ඉවරයක් කරලා දාන්න. ඒ වෙලාවේ සෑම් සාඩීන් කාමරයට කඩාගෙන පැනලා ඇන්ජලාට වෙඩි තියන්න ගන්නවා. ඇන්ජලා ඒ වෙලාවේ කොහොම හරි ජනේලයෙන් පැනලා බේරිලා යනවා. ඩීන් එයා පස්සේ එළවුවත් ආපහු වෙරිලා වෙඩ් ඩීන් සෑම්ට කියන්නේ යකෝ ඒ මැරුණු කෙල්ලට මාර දිවිල්ලක් දුවත හැකිනේ කියලා. පස්සේ සෑම් සාඩීන් නීල්ගේ බොරුව තවදුරටත් ඉවසන්නේ නැතුව එයා ඉන්න කාමරයට කඩාගෙන පනිනවා. එයාලා බල කරනවා ඇන්ජලාව හංගලා ඉන්නේ කොහෙද කියලා කියන්න කියලා. සෑම් සාඩීන් නීල්ට කියන්නේ එයාලට තවත් චාරිත්‍රයක් කරන්න වෙනවා කියලා. ඒ ඇන්ජලාව ආපහු එයාගේ සොහොනටම තියලා එන ගහන්න. එහෙම කළොත් තමයි එයාව මරන්න පුළුවන් කියලා කියනවා. මේසෙ උඩ තියෙන මැරුණු පෙළෑටිය දිහා බලන ඩීන්ට තේරෙනවා ඇන්ජලා දැන් ඉන්නේ නීල් සෑම්ටයි ඩීන්ටයි කියපු විදියට නීල්ගේ ගෙදර නෙවෙයි මේ කාමරය ඇතුළමයි කියලා. ඩීන් නීල්ට උපදෙස් දෙන්නේ පුළුවන් තරම් ඉක්මනට එළියට යන්න එයාව තරහ ගස්සන්න එපා කියලා. ඊට පස්සේ සෑම් සාඩීන් කාමරෙන් පිටත් වෙලා යනවා. පස්සේ ඇන්ජලා එයා හැංගලා හිටපු කබඩ් එකෙන් එළියට ඇවිත් එයාගේ ඇඟේ තියෙන තුවාල නීල්ට පෙන්නද්දී නීල්ට අන්තිමේදී තේරෙනවා එයා මැට්ටයි ලින්ඩෙස්ටයි කරපු විනාශය. ඇන්ජලාට ඕන වෙනවා නීල් එයාව සෝන් බිමට අරන් යනකොට සහ දෙන්නත් එක්ක එකතු වෙලා සෑම්වයි ඩීන්වයි මරන්න. එතකොට එයාලට එකට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඇන්ජලා කියනවා. මේ වෙලාව ටිකක් කලබලෙන් වගේ නීල් කාර් එක ගන්න කියලා කාමරෙන් එළියට දුවනවා. නීල් තමන්ව දාලා යනවා කියලා තේරුම් ගන්න ඇන්ජලාට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇන්ජලා කාර් එක ගාවේදී එයාව අල්ලගෙන නීල්ගේ බෙල්ල කඩලා එයාව මරලා දානවා. ගයිස් ඇත්තටම ඇන්ජලා කියන්නේ ආත්මයක් නෙවෙයි. එයා හරියට සෝම්බි කෙනෙක් වගේ මැරිලා නැවත පණ ආපු කෙනෙක්. ඊට පස්සේ සෑම් සාඩීන් ඇන්ජලාගේ සෝන ගාවට ඇවිල්ලා වටේ ඩිපන්දම් පත්තු කරලා එයා එනකම් බලාගෙන ඉන්නවා. එයාගේ කතාව ඉවරයක් කරලා දාන්න. මේ වෙලාවේ ඇන්ජලාව ආපහු සෝනට ගෙන්න ගන්න හැමක් විදියට සෑම පාවිච්චි කරනවා. සද්දයක් ඇහිලා සෑම් මෙයාගේ තුවක්කුවත් අරන් ඉස්සරහට යනකොට එක සැරේ මෙයාගේ පිටිපස්සෙන් ඇන්ජලා මතුවෙනවා. සෑම් හැරිලා එයාගේ අතේ තියෙන රිදී උණ්ඩ දාපු ගන් එකෙන් ඇන්ජලාගේ නලලටම වෙඩිල්ලක් තියෙනවා. ඒත් රිදී උණ්ඩ වලින් ඇන්ජලාව නවත්තන්න බෑ. දැන් හොඳටම මල පැනලා ඉන්න සෝම්බි ඇන්ජලා සෑම් පස්සෙන් දුවගෙන ඇවිත් එයාව බිම් පෙරලගෙන සෑම්ගේ බෙල්ල කඩන්න හදනකොටම ඩීන් පිටිපස්සෙන් ඇවිත් ඇන්ජලාගේ පපුවට වෙඩි තියාගෙන යනවා. එතකොට එයා කෙලින්ම සෝහනේ වල ඇතුළට ඇදගෙන වැටෙනවා. ඩීන් දුවගෙන ඇවිත් දිකලෝහ උලකින් ඇන්ජලාගේ පපුවට අනිනවා. එතනින් ඇන්ජලාගේ කතාව අවසන් වෙනවා. මේ වෙලාවේ ඩීන් ඇන්ජලාගේ මිනිහ දිහා බලාගෙන කියන්නේ මැරුණු එවුන් මැරිලාම ඉන්න ඕනේ කියලා. දැන් උදේ වෙලා සෑම් සාඩීන් ඇන්ජලාගේ මිනිහ ආපහු වලලලා ඒ වැඩේ ඉවරයක් කරනවා. එයාලා වැඩේ ඉවර කළා ඒගොල්ලන් කාර් එක ගාවට යද්දී ඩීන් එක තප්පරයකට එයාලගේ අම්මගේ සොහන දිහා බලනවා. ගොඩක් දුකෙන්. ඒ ඩීන් එයාගේ හිතේ දුක තද කරගෙන අම්මගේ සොහන ගාවට යන්නේ නැතුව කාර් එකේ නැගලා මේ දෙන්න මෙතනින් පිටත් වෙනවා. මේ යන අතරතුර ඩීන් වාහනේ එක තැනක නතර කරනවා. පස්සේ ඩීන් පළවෙනි වතාවට එයා තමන්ගේ හිතේ තියෙන දේ සෑම්ට කියනවා. එයා කියන්නේ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ හොස්පිටල් එකේ දෙයා මැරෙන්න තිබුණ කියලා. ඒ ජෝන් කොහොම හරි එයාව බේරගන්න තමන්ගේ ජීවිතේ මාරු කරගත්ත කියලා කියනවා. එයා හිතන්නේ තාත්තා නැති වුණේ එයා නිසා කියලා. ගයිස් මැරුණු දේ මැරිලම තියෙන්න ඕනි කියලා ඩීන් දිගටම කියන්න හේතුව දැන් අපිට තේරෙනවා. ඩීන් එයා ගැස්වල කඳුරු පුරවගෙන තමන්ගේ මල්ලිගෙන් අහනවා ඉතින් මට කියපන් මේ හැමදේම හරි ගස්සන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි සෑම්ට තමන්ගේ අයියට කියන්න කිසිම වචනයක් එයාගේ කටට එන්නේ නැහැ. දෙන්නම ගොඩක් කවුලෙන් කාර් එකේ බොනට් එක උඩ වාඩි වෙලා ඉන්න ගමන් අද කතාව අවසන් වෙනවා. ඉතින් සුපර්නැචරල් දෙවෙනි කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. මේ සුපර්නැචරල් දෙවෙනි කතා මාලාවේ ඊළඟ එපිසෝඩ් එකත් මම ළඟදිම ඔබ වෙත ගෙන එන්නම්. ඉතින් අපේ SL Movie Mind YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ හොඳම TV series හරියටම රිව්යු කරන ලංකාවේ එකම YouTube channel එක SL Movie Mind.